දේශපාලන විද්‍යාව කියන විෂය ඇතුලේ අපි ඉගෙන ගන්නේ දේශපාලනය ගැන. දැන් මම උදාහරණයක් වශයෙන් කිව්වොත් ඉතිහාසය කියන විෂය. ඉතිහාසය කියන විෂය තුළ අපි ඉගෙන ගන්නේ අපේ රටේ අතීතයේ පැවති ඉතිහාසය, එතකොට විදේශීය රටවල් වල ඉතිහාසය මොනවද, ඒ වගේම අපේ රට ආක්‍රමණය කරපු රටවල් මොනවද, අපි නිදහස් ලැබෙ මොන අවුරුද්දේද, අපි පූර්ණ වශයෙන් නිදහස් ලැබෙ මොන අවුරුද්දේද, මෙන්න මේ ආදී වශයෙන් අපි ඉගෙන ගන්න අපේ රටේ ඉතිහාසය ගැන. ඒ වගේම අපි ආර්ථික විද්‍යාව කියන විෂය ගමු. ආර්ථික විද්‍යාව කියන විෂය තුළ අපි ඉගෙන ගන්නේ අපේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රමය මොකක්ද? ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒ වගේ අපි ආර්ථික විද්‍යාව කියන විෂය තුළ හදාරන්නේ ආර්ථිකය ගැන. ඒ වගේම මම තවත් උදාහරණයක් කරලා භූගෝල විද්‍යාව තුළ අපි ඉගෙන ගන්න මේ පෘථිවිය මට්ටමට. ඒ වගේම මේ පොළොව මට්ටමට. ඒ වගේම පෘථිවියෙන් එහාට වෙනත් ග්‍රහ ලෝක මොනවද? එන්න ඒ වගේ දේවල් තමයි භූගෝල විද්‍යාව කියන විෂය ඇතුළත ඉගෙන ගන්න. එන්න ඒ විදිහට අපි දේශපාලන විද්‍යාව කියන විශේෂය ඇතුලේ විෂයපතය ඇතුලේ ඉගෙන ගන්න දේශපාලනය ගැන. එතකොට අපි හැම කෙනාටම දේශපාලනය ගැන කුඩා කාලේ ඉඳන්ම යම් දැනුමක් තියෙනවා. එතකොට දැන් හිතෙන්න පුළුවන් එහෙනම් ඒ දේශපාලන විද්‍යාව කියලා විෂයක් නේද? අපි හැම කෙනාටම දේශපාලන විද්‍යාව ගැන දැනුමක් තියෙනවානේ. දැන් මම උදාහරණයක් කිව්වොත් අපි දන්න අපේ රටේ ජනාධිපතිවරයා කවුද? අපේ රටේ තියෙන පක්ෂ මොනවද? ඒ පක්ෂවල ඉන්න නායකයෝ කවුද? ඒක අපි දන්නවා. ඒකට අපිට දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි කුඩා කාලේ ඉඳන්ම ඒ පිළිබඳ දන්නවා. ඒ කියන්නේ පවුල මගින්, ඒ වගේම ජනමාධ්‍ය මගින්, ඊට පස්සේ මේ අසල්වැසියන් තුළින් දේශපාලනය ගැන ඉගෙන ගන්නවා. දැන් අපි කුඩා කාලේ අපේ ගෙදර කට්ටිය කියන අපේ පවුලේ කට්ටිය මොකක් හරි දේශපාලන පක්ෂයක ලැබි නම් ඒ දේශපාලන පක්ෂයට මොනවා ඡන්ද දෙන්න වෙන දේශපාලන පක්ෂ හෙලා දකිනවා නම් ඒ කියන්නේ අපි කියන්නේ කැපුවත් නිල් කැපුවත් කොළ කියලා එකම දේශපාලන පක්ෂයක ලැබි නම් ඒ දේශපාලන පක්ෂය හොඳ ගැන විතරක්ම හොයනවා නම් අපිත් નિરાයාසයෙන් හිතනවා අපේ ගෙදර අය මේලට දේශපාලන පක්ෂය හොඳයි. ඒ දේශපාලන පක්ෂ නායකයෝ තමයි හොඳ කියලා. අනිත් දේශපාලන පක්ෂ නරකයි කියලා. අපි අඩුමතර මේ දේශපාලන පක්ෂේ ප්‍රතිපත්ති මොනවද? ඒක යන්නේ මොන දිශාවකටද? ඒක ක්‍රියාත්මක වෙන්නේ මොන මතවාදයේ යටතේද? ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි අපි හිතනවා ගෙදර කට්ටියේ දේශපාලන පක්ෂය දෙල්ලැදි ඒක හින්දා ඒ දේශපාලන පක්ෂය හොඳයි කියලා. හැබැයි අපේ දේශපාලන පක්ෂ නායකයා කවුද? ඒ දේශපාලන පක්ෂේ සමාජිකයා කවුද කියන දැනුමක් අපිට තියෙනවා. හැබැයි ඒ ලබා ගන්න දැනුම මම අර කලින් කිව්වා වගේ ඒ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති අපි දන්නවද? ඒකේ මතවාදය ගැන ඒකේ මතවාදය මොකක්ද කියලා අපි දන්නවද? ඒ කියන්නේ අපේ දේශපාලන පක්ෂය ගැන විධිමත් දැනුමක් නැහැ නේද? හැබැයි ඒ දේශපාලන පක්ෂය ගැන අපිට අවිධිමත් දැනුමක් තියෙනවා. මෙන්න මේ විදිහට අපි පවුල මගින්, අසල්වැසියන් මගින්, ජනමාධ්‍ය මගින් දේශපාලනය පිළිබඳව ලබා ගන්නවා දැනුමක්. හැබැයි ඒ ලබා ගන්න දැනුම අවිධිමත් දැනුමක්. එතකොට එන්නේ අවිධිමත් දැනුම ක්‍රමවත් විධිමත් ශාස්ත්‍රීය දැනුමක් විදිහට මොකක්ද ක්‍රමවත් විධිමත් ශාස්ත්‍රීය දැනුමක් විදිහට අපිට ලබා දෙන්නේ දේශපාලන විද්‍යාව කියන විශේෂය. අර අපි ලබා ගන්න අවිධිමත් දැනුම අපිට විධිමත් දැනුමක් විදිහට දේශපාලන විද්‍යාව කියන විශේෂයෙන් හඳුන්වා දෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් සමහර දේශපාලඥයෝ මැතිවරණ වේදිකාවේදී කියනවා නේද? අපි සිංහල ජන වර්ගය නගා සිටවීමට උත්සාහ කරන ජන වර්ගය කියලා කියන්නේත් නෑ. ඒගොල්ලෝ කියන්නේ අපි සිංහල ජාතිය නගා සිටවන්න උත්සාහ කරනවා. තවත් සමහර දේශපාලඥයෝ කියනවා අපි දෙමළ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරනවා. ඔන්න ඔහම කිව්වහම ඒ සිංහල ජනයාට හිතන මේ දේශපාලඥයෝ අපි ගැන හිතනවානේ. අපි ඒ දේශපාලඥයට ඡන්ද දෙන්න ඕනේ. එතකොට දෙමළ මිනිස්සුන්ට හිතනවා මේගොල්ලෝ අපි ගැන හිතනවානේ. අපි ඒගොල්ලන්ට ඡන්ද දෙන්න ඕනේ කියලා. හැබැයි දේශපාලන විද්‍යාව කියන විෂය ක්‍රමවත් හදාරපු සිසුවෙක් දන්නවා මෙතෙන්දි මොකද්ද කරන්නේ? පොඩි දේශපාලන උපක්‍රමයක්. මොකද්ද ඒ දේශපාලන උපක්‍රමය? ජාතිවාදය අවුස්සනවා. ඉතින් එන්නේ ඒ ආකාරයට දේශපාලනය ගැන විධිමත් හදාරන්න අපිට දේශපාලන විද්‍යාව කියන විෂය අදාළ වෙනවා. අන්න එතකොට අපි දේශපාලන විද්‍යාව කියන විශේෂයෙන් ඉගෙන ගන්නේ දේශපාලනය ගැන. අපි මුලින්ම දේශපාලන විද්‍යාව හදාරන්න කලින් දැනගන්න ඕනේ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා. දේශපාලනය අන්න මං වචනෙන්ම කියන වචනෙන්ම ඔයගොල්ලෝ හිතනනේ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා. දේශපාලනය වචනේ කඩන්න.
ධන පාලනය. දේශ ධන පාලනය. හැබැයි මේක අපේ කටින්ම පිට වෙනවනේ දේශපාලනය කියනකොට. ඒ කියන්නේ මේක දේශපාලනය පිළිබඳ වචනාර්ථයේ තේරුම. මොකද්ද? වචනාර්ථය. නැත්තම් අපි කියනවා දේශපාලනය පිළිබඳ සරල අර්ථකථනය කියලා. නිකන් කටවහරේන එක වගේ දේශපාලනය කියන්නේ මොකද්ද කියනකොට දැන් අපෙන් දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රය ඇහුවොත් අපිට ප්‍රශ්න පත්‍රය හම්බ වෙනවා, ඉරි ගහන්න හම්බ වෙනවා, ඒ වගේම රචනා ප්‍රශ්න හම්බ වෙනවා, ඒ වගේම හම්බ වෙනවා කෙටි උත්තර ලියන්න. දැන් කෙටි උත්තර ලියන එකදී අපෙන් අහනවා දේශපාලනය යනු කොහොමද කියලා. අපි ලිව්වා කියමුකෝ සරල අර්ථකථන ලියන්නත් ලේසි. වචනාර්ථයේ තේරුමනේ කියලා අපි ලියනවා දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම කියලා. ලියලා එනවා. අපි හිතන ලකුණු හම්බ වෙයි කියලා. ලකුණු හම්බ වෙයිද? නෑ. ලකුණු හම්බ වෙන්නේ නෑ. ලකුණු බිඳුවයි. මොකද ඒක සරල අර්ථකථනය. නැත්තම් දේශපාලනය පිළිබඳ වචනාර්ථයේ තේරුම. හැබැයි දේශපාලනය කියන එකට ගැඹුරු ශාස්ත්‍රීය අර්ථකථන දෙකක් තියෙනවා. අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ගැඹුරු ශාස්ත්‍රීය අර්ථකථන දෙක. දැන් අපි බලමු මොනවද ඒ ගැඹුරු ශාස්ත්‍රීය අර්ථකථන දෙක කියලා. පළවෙනි ශාස්ත්‍රීය අර්ථකථනය තමයි දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟවෙන්නේකි. දැන් මේකේ රාජ්‍ය ගැන කතා වෙන රාජ්‍ය ගැන වගේම රාජ්‍ය ක්‍රියාකාරී අංශය මොකද්ද? ආණ්ඩුව ගැන. එන්නේ ඒකින්ද අපි කියනවා මේ අර්ථකථනයද රාජ්‍ය කේන්ද්‍රීය අර්ථකථනය කියලා. නැත්නම් අපි මේකට කියනවා තමයි සම්භාව්‍ය අර්ථකථනය කියලා. ඒ කියන්නේ දේශපාලනය යන කුමක්ද කියන එකට මෙන්න මේ නිර්වචන ඈත අතීතයේ ඉඳන් පැවතගෙන ආපු නිර්වචනයක්. ඒකින්ද අපි සම්භාව්‍ය අර්ථකථනය කියලාත් කියනවා. ඒ වගේම රාජ්‍ය ගැන කතා කරන හින්දා රාජ්‍ය වටා බැඳලා තියෙන අර්ථකථනයක් හින්දා අපි කියනවා මොකද්ද? රාජ්‍ය කේන්ද්‍රීය අර්ථකථනය කියලා. ඊට පස්සේ දේශපාලනය කියන එකට අනිත් නිර්වචනය මොකද්ද? දේශපාලනය කියන්නේ පුරවැසියන් සහභාගී වන සමාජ භාවිතයක්. අන්න සමාජ භාවිතයක් ගැන කතා කරන්නේ. එහෙනම් මොන කේන්ද්‍රයද මේක? අරක රාජ්‍ය ගැන කතා කරන රාජ්‍ය කේන්ද්‍රය වුණා නම්, රාජ්‍ය වටා බැඳලා තියෙන හින්දා රාජ්‍ය කේන්ද්‍රය වුණා නම්, මේක සමාජය වටා බැඳලා තියෙන හින්දා මේක මොන කේන්ද්‍රය වෙන්න ඕනද? මේක දේශපාලනය පිළිබඳ සමාජ කේන්ද්‍රීය අර්ථකථනය. එතකොට දැන් අපි මේ නිර්වචන දෙක ලියමුකෝ ගැඹුරු ශාස්ත්‍රීය නිර්වචන දෙක. පළවෙනි එක තමයි රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟවෙන්නේකි. ඔයගොල්ලෝ මතක තියාගන්න ඒකට කියනවා මොකක්ද? රාජ්‍ය කේන්ද්‍රීය අර්ථකථනය කියලා. නැත්තම් සම්භාව්‍ය අර්ථකථනය කියලාත් අපි කියනවා. එතකොට දෙවෙනි නිර්වචනය මොකක්ද? පුරවැසියන් සහභාගී වන සමාජ භාවිතයකි. මොකක්ද? පුරවැසියන් සහභාගී වන සමාජ භාවිතයකි. පුරවැසියන් සහභාගී වන සමාජ භාවිතයකි. අපි ඒකට කියනවා මතක තියාගන්න මොන කේන්ද්‍රීය අර්ථකථනයද? සමාජ කේන්ද්‍රීය අර්ථකථනය කියලා. එතකොට දැන් අපි අද කතා කරන්නේ මේකෙන් මේ දෙවෙනි නිර්වචනය වෙච්ච දේශපාලනය යනු පුරවැසියන් සහභාගී වන සමාජ භාවිතය කියන නිර්වචනය. හරි. දැන් අපි ඒක ගැන කතා කරමු. හරි. දැන් මම අහුවොත් දේශපාලනය කරන්නේ කවුද කියලා අපිට එකපාරටම මතක් වෙන්නේ දේශපාලඥයෝ පාර්ලිමේන්තුවට යනවා, පාර්ලිමේන්තුවට ගිහිලා වාද විවාද පවත්වනවා. ඒ වගේම මේගොල්ලෝ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙලා වාද විවාද පවත්වනවා. දේශපාලන කතා ගැන කියනවා. ඒගොල්ලන්ගේ පක්ෂය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මැතිවරණ වේදිකා වලට සහභාගී වෙනවා. ඊට පස්සේ මැතිවරණ වලට අපේක්ෂකයෝ විදිහට ඉදිරිපත් වෙනවා. මෙන්න මේ වගේ දේශපාලඥයෝ කරන දේශපාලන
දේශපාලනය කියන්නේ අපිට එකපාරට මතක් වෙන්නේ. හැබැයි දැන් මම කිව්වා වගේ ඒගොල්ලෝ මැතිවරණ වලට අපේක්ෂකයෝ විදිහට ඉදිරිපත් වෙනවා නේද? ඒගොල්ලෝ එහෙම අපේක්ෂකයෝ විදිහට ඉදිරිපත් වුණාට වැඩක් නැහැ නේද? ඒගොල්ලන්ට පුරවැසිය ඡන්දය ලබා දුන්නේ නැත්නම් ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේක්ෂකයෙක් වීම නෙමෙයි පාර්ලිමේන්තුවට යාමට සුදුසුකමක් වෙන්නේ. ඒගොල්ලන් ඡන්දය ලබා දෙන්න ඕනේ. ඉතින් ඡන්දය ලබා දෙන්නේ කවුද? ඡන්දය ලබා දෙන්නේ පුරවැසියෝ, සාමාන්‍ය මහ ජනතාව. ඉතින් ඒ කියන්නේ දේශපාලනයේ ප්‍රධානම ක්‍රියාධරය තමයි පුරවැසියෝ කියන්නේ. පුරවැසියා තමයි අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන්නේ. දැන් මේ ඡන්දය ලබා දීම හරහා පුරවැසියා ප්‍රධාන කාර්යයන් දෙකක් කරනවා. මොකද්ද? ඡන්දය ලබා දීම හරහා පුරවැසියා කරන ප්‍රධාන කාර්යයන් දෙක පාලකයන්ට බලය ලබා දෙනවා. ඒ වගේ මේ බලය නිශ්චිත කාලයකට පවරනවා. ඒ කියන්නේ පාලකයන්ට බලය ලබා දෙන්නේ පාලකයන්ගේ මුළු ජීවිත කාලයටමද? නැහැ. අවුරුදු 4ක් හෝ වේවා අවුරුදු 5ක් හෝ වේවා ජනතාව නිශ්චිත කාලයකට තමයි බලය ලබා දෙන්නේ. මෙන්න මේ ආකාරයට ඡන්දය ලබා දීම හරහා පුරවැසියෝ දේශපාලනයේ සහභාගී වෙනවා. ඒ කියන්නේ පුරවැසියෝ දේශපාලනය කියන්නේ පුරවැසියෝ සහභාගී වෙන සමාජ භාවිතයක්. ඡන්දය ලබා දීම කියන්නේ දේශපාලන ක්‍රියාකාරකම හරහාම අපිට ඒක පැහැදිලි වෙනවා. දැන් අපි බලමුකෝ පුරවැසියෝ සහභාගී වෙන තවත් දේශපාලන භාවිත මොනවද කියලා. පුරවැසියෝ දේශපාලන පක්ෂවල සමාජිකත්වය ලබා ගන්නවා. තමන් කැමති දේශපාලන පක්ෂවල සමහර පුරවැසියෝ සමාජිකත්වය ලබා ගන්නවා. සමාජිකත්වය ලබාගෙන නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ දේශපාලන රැස්වීම් සංවිධානය කරනවා. ඊට පස්සේ තවත් පුරවැසියෝ කණ්ඩායමක් ඒ දේශපාලන රැස්වීම් වලට සහභාගී වෙනවා. සහභාගී වෙන්නේ කවුද? පුරවැසියෝ. ඉතින් ඒ කියන්නේ පුරවැසියෝ දේශපාලනයේ සමාජ භාවිතයක් විදිහට කරනවානේ. ඊට පස්සේ දැන් ඒ රැස්වීම් වල දේශපාලඥයෝ කරන කතා අහලා ඔල්වර සම්ඩයනවා, අප්පුඩි ගහනවා. දැන් ඔහම ඔල්වර සම්දීලා අප්පුඩි ගහලා පාලකයම බලයට පත් කරනවානේ, ආණ්ඩුවක් බලයට පත් කරනවානේ. ඔන්න දැන් ටික කාලයක් යනකොට හිටනවා අනේ මේ ආණ්ඩුව අපි ඉල්ලපු දේවල් කරන්නේ නැහනේ. මේ ආණ්ඩුව වැඩක් නැහනේ වගේ හිටනවා. මේ අපේ රැකියාව ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහනේ. නැත්තම් මේ රැකියාවේ තවත් පහසුකම් ලබා දෙන්නේ නැහනේ. අන්න මෙහෙම හිටනහම මොකද්ද කරන්නේ? ඊට පස්සේ කරනවා වැඩ වර්ෂණ. කවුද ඉතින් වැඩ වර්ෂණ කරන්නේ? දේශපාලඥයෝ ඇවිල්ලා Tamanට විරුද්ධව වැඩ වර්ෂණ කරන්නේ නැහනේ. වැඩ වර්ෂණ කරන්නේත් මහ ජනතාවමයි, පුරවැසියෝමයි. ඒ කියන්නේ පුරවැසියෝ දේශපාලනයට සහභාගී වෙනවා වැඩ වර්ෂණ හරහා. තව දැන් වැඩ වර්ෂණත් කරනවා. ඒත් වැඩක් වෙන්නේ. ඊට පස්සේ කරනවා උද්ඝෝෂණ. උද්ඝෝෂණ කරන්නේ කවුද? උද්ඝෝෂණ කරන්නේ පුරවැසියෝමයි. උද්ඝෝෂණය කිරීම. දැන් ඔහොමත් වැඩක් උනේ නැහැ කියමුකෝ. ඊට පස්සේ යනවා මොනවද යන්නේ? පෙළපාලි යනවා. ඊට පස්සේ ආණ්ඩුව පෙරලීමට උත්සාහ ගන්නවා. ආණ්ඩුව පෙරලීමට උත්සාහ ගන්නවා. ඊට පස්සේ තවදුරටත් මොනවද? අරගල කරනවා. අරගල කරන්නේ කවුද? පුරවැසියෝම තමයි. ඉතින් මෙන්න මේ කියපු ක්‍රම ඔක්කොම හරහා පුරවැසියෝ දේශපාලනයට සහභාගී වෙනවා. ඉතින් දේශපාලනය කියන්නේ පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් තමයි. දැන් මේ පුරවැසියන් දේශපාලනය කියන්නේ පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් කියන මේ අර්ථකථනය මේ නිර්වචනය ආවේ මෑත කාලීනව. ඒ කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟවැන්දයක කියන නිර්වචන ඈත අතීතයේ ඉඳන් පැවතගෙන ආපු සංකල්පයක්. පැවතගෙන ආපු නිර්වචනයක්. හැබැයි මෙන්න මේ නිර්වචනය මොකද්ද?
දේශපාලනය කියන්නේ පුරවැසියන් සහභාගී වන සමාජ භාවිතයක කියන නිර්වචනය ඒ නිර්වචනයාව මෑතකාලීන. හැබැයි නිර්වචනයාව මෑතකාලීන වුණාට ඈත අතීතයේ ඉඳන්ම මිනිසුන් දේශපාලනය සමාජ භාවිතයක් විදිහට සිදු කළා. නිර්වචන මෑතකාලීන වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු සමාජ භාවිතයක් විදිහට දේශපාලන ක්‍රියාකාරකම් වල නියැලුණා. හොඳම උදාහරණය තමයි ග්‍රීක යුගය. දැන් ග්‍රීක යුගයෙන් අපිට කොහොමද අපි දේශපාලනය කිව්වහම මුලින්ම අල්ලගන්නේ ග්‍රීක යුගය. කොහෙන් ගියත් අපිට ග්‍රීක යුගය ගොඩක් වෙලාවට එනවා. දේශපාලන විද්‍යාවේ පියා ඉන්නේ ග්‍රීක යුගයේ ඇරිස්ටෝටල්. දේශපාලන විද්‍යාව ආරම්භ වෙන්නේ ග්‍රීක යුගයේ. මෙන්න මේ ආකාරයට අපිට දේශපාලන විද්‍යාව ගැන කතා කරනකොට අමතක කරන්න බැරි යුගයක් තමයි ග්‍රීක යුගය කියන්නේ. දැන් ග්‍රීක යුගය තුළ මිනිස්සු දේශපාලනය කියන්නේ ජනතාව පුරවැසියෝ සමාජ භාවිතයක් විදිහට සිදු කළා. එතකොට අපි දන්නවා ග්‍රීක යුගයේ ඒකාලේ පෞර රාජ්‍යකමය. ඒ පෞර රාජ්‍යකමය තුළ හිටපු සියලුම පුරවැසියෝ දේශපාලන ක්‍රියාකාරකම් වලට සහභාගී වුණා. ඒකෙන්ද අපි කියනවා ග්‍රීක පෞර රාජ්‍ය තුළ තිබ්බේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ ජනතාව ඍජුවම දේශපාලන ක්‍රියාකාරකම් වලට පුරවැසියෝ ඍජුවම දේශපාලන ක්‍රියාකාරකම් වලට සහභාගී වුණා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක මතක තියාගන්න ඔයගොල්ලෝ අමතර දැනුමක් විදිහට ග්‍රීක යුගය තුළ පුරවැසියෝ කියලා හඳුන්වන්නේ ඔක්කොම පුරවැසියෝද? නෑ. ඔක්කොම පුරවැසියෝ නෙමෙයි. ඒගොල්ලෝ යම් කිසි කොට්ටාසයකට පුරවැසිභාවයේ පුරවැසියෝ කියලා හැඳින්වුවේ නෑ. යම් කිසි කොට්ටාසයක්ව. කවුද ඒ කොට්ටාසය? ගැහැණු කට්ටියව, ළමයිව, ඒ වගේම වහල්ලුම්ව, ඒ වගේම සංචාරකයන්. ඒ කියන්නේ ග්‍රීසියට පිටින් පැමිණෙන කට්ටියව ඒගොල්ලෝ මේ සැලකුවේ නැහැ පුරවැසියෝ කියලා. පුරවැසියෝ කියලා එතකොට හැඳින්වුවේ ඒගොල්ලෝ සැලකුවේ අර කට්ටියට අමතරව, ඒ කියන්නේ අර කට්ටිය නැතුව අනිත් කට්ටියව. හැම පුරවැසියෙක්ම කියලා කිව්වට අන්න ඒගොල්ලෝ පුරවැසිභාවයෙන් නොදුන්න කට්ටියක් හිටියා. ඊට අනිත් ඔක්කොම දේශපාලන ක්‍රියාකාරකම් වලට සහභාගී වුණා. ග්‍රීසිය තුළ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බා. හැබැයි ක්‍රමක්‍රමේ සමාජය ඉදිරියට එද්දී නූතන සමාජයකමය තුළ නැත්නම් සමකාලීන සමාජයකමය තුළ රටකින් ජනගහනය වැඩි වෙනකොට හැම ජනගහනයකටම බෑ ඍජුවම දේශපාලනයට සහභාගී වෙන්න. ඒකින දැන් වෙනකොට රටවල් වල තියෙන වක්ක ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ ජනතාව නියෝජිතයම පත් කරනවා. ඒ පත් කරන නියෝජිතයෝ ජනතාවගේ අරමුණු අභිලාෂ ඉෂ්ට කිරීමට කටයුතු කරනවා. හැබැයි අන්න එතෙන්දී අර කලින් වගේම ජනතාවන දේශපාලඥයම පත් කරන්නේ ජනතාව වක්‍රාකාරව දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙනවා. එතකොට සමහර මිනිස්සු දේශපාලනය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ. අර කියන්නේ සමහර කද්දි අනේ අපිට නම් වැඩක් නෑ කවුරු ජනාධිපති වුණා. කවුරු අගමැති වුණා. කවුරු වුණාද එකම දේනේ වෙන්නේ. එක්ක ඉතින් බඩු මිල වැඩි වෙයි. ඡණ්ඩ ලං වෙද්දි බඩු මිල අඩු කරයි. මේ අපි කීයක් හරි හොයාගත්තොත් අපි කනවා. අන්න ඔය වගේ කියන්නේ දේශපාලනය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. හැබැයි සමහර කට්ටිය දේශපාලනය ගැන පුළුවන් තරම් උනන්දුවක් දක්වනවා. හැබැයි දේශපාලනය ගැන උනන්දුවක් දක්වුවා හෝ වේවා නොදක්වුවා හෝ වේවා හැම කෙනාම දේශපාලනයේ බලපෑමට යටත් වෙනවා. ඒ කියන්නේ පුරවැසියෝයි දේශපාලනයට තියෙන්නේ අත්‍යන්ත සබඳතාවයක්. ඒ කියන්නේ මොකද්ද? අවියෝජනීය කඩන්න බැරි සම්බන්ධතාවයක්. දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. අපි හිතමු හෙට ඉඳන් පෙට්‍රල් මිල වැඩි කරනවා. දැන් පෙට්‍රල් මිල වැඩි කළොත් ඒක දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන කට්ටියට අනේ අපි දේශපාලනය ගැන උනන්දුවක් දක්වන්නේ අපිට වැඩක් නෑ දේශපාලනය. ඒකින්ද අපි පරණ පෙට්‍රල් මිල තමයි මේ පෙට්‍රල් මිල දී ගන්න. ඔහොම කියන්න බෑනේ. ඒගොල්ලෝ ඒ වැඩි වෙච්ච පෙට්‍රල් මිලට දේ තමයි පෙට්‍රල් ලබා ගන්න ඕනේ. ඒගොල්ලෝ දේශපාලනය ගැන උනන්දුවක් දක්වුවත් උනන්දුවක් නොදක්වුවත්. අන්න ඒ ආකාරයට දේශපාලනයයි පුරවැසියයි අතර අවියෝජනීය සම්බන්ධතාවයක් තියෙනවා. දේශපාලනයේ ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා. ඒ තමයි දේශපාලනය කිරීමයි දේශපාලනය හැදෑරීමයි. මේ දේශපාලනය කිරීම හරහා දේශපාලනය හැදෑරීම හරහා පුරවැසියෝ දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඒ කොහොමද? දේශපාලනය කරන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පුරවැසියෝ දේශපාලනය කරන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. දේශපාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව කරන්නත් පුළුවන්. ප්‍රජාතන්ත්‍ර විරෝධීව කරන්නත් පුරවැසියන්ට පුළුවන්. දැන් මිනිස්සු කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනයට සහභාගී වෙන්නේ?
දැන් මං කලින් කිව්වා වගේම පුරවැසියෝ මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ඡන්දය ලබා දීලා ඒගොල්ලන් පාලකයන් වශයෙන් පත් කරන්නේ අන්න මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී විදිහට දේශපාලන සහභාගී වීමක් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට. හැබැයි තවත් සමහර අවස්ථාවල මිනිස්සු විප්ලව කරනවා මිනිස්සු කැරලි ගහනවා අන්න ඒ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව ප්‍රජාතන්ත්‍ර විරෝධීව දේශපාලනට සහභාගී වීම. මේ ආකාරයෙන් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදීව හෝ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ලෙස හෝ පුරවැසියෝ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඒ කියන්නේ දේශපාලනය කරන ප්‍රධාන ආකාර දෙක වන ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රජාතන්ත්‍ර විරෝධීව මිනිස්සු විවිධ දේශපාලන ක්‍රියාකාරකම් කරනවා. දැන් දේශපාලනය කරන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා වගේම දේශපාලනය හදාරන ප්‍රධාන ආකාර දෙකකුත් තියෙනවා. මෙන්න මේ දේශපාලනය හදාරන ප්‍රධාන ආකාර දෙක ඔස්සේ මිනිස්සු දේශපාලනයේ සහභාගී වෙනවා. මොකක්ද දේශපාලනය හදාරන ප්‍රධාන ආකාර දෙක? දේශපාලනයේ හැදෑරීම ප්‍රධාන ආකාර දෙකයි. ඒක තමයි ව්‍යවහාරිකව දේශපාලනය හදාරන්නත් පුළුවන්. ව්‍යවහාරිකව හැදෑරීම නැත්තම් ශාස්ත්‍රීයව දේශපාලනය හදාරන්නත් පුළුවන්. ශාස්ත්‍රීයව හැදෑරීම. එතකොට මෙන්න මේ ක්‍රම දෙක ඔස්සේම මිනිස්සු දේශපාලන ක්‍රියාකාරකම් වල සහභාගී වෙනවා. ඒ කියන්නේ ව්‍යවහාරිකව හැදෑරීම. ඒ කියන්නේ අපිට එදිනදා දේශපාලන පිළිබඳ දේන්දර මම කලින් කියවන පවුල මගින් දේශපාලන දැනුමක් ලැබෙනවා අසල්වැසියන් මගින් දේශපාලන දැනුමක් ලැබෙනවා අන්න ඒ ලැබෙන දේශපාලන දැනුම ඔස්සේ පුරවැසියෝ දේශපාලන සහභාගී වෙනවා නේද සමහර විට අපේ ගෙදර මම අර කලින් කිව්වා වගේම අපේ ගෙදර කට්ටිය කැමති පක්ෂෙටම අපි ඡන්දය ලබා දෙන්නත් පුළුවන්. ඒ මොකද අපි ලබා ගන්න විවහාරික දැනුම හින්දා. එන්නේ විවහාරික දැනුම ඔස්සේ අපි දේශපාලනයේ සහභාගී වෙනවා ඡන්දය ලබා දීම. පවුලේ කට්ටිය කැමති දේශපාලන පක්ෂයට ඒගොල්ලෝ හොඳයි කියලා හිතන දේශපාලන පක්ෂය අපිත් හිතනවා දේශපාලන පක්ෂ හොඳයි. මොකද පවුලේ කට්ටිය කියන්නේ තමයි අපි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති දන්නේ නැහැ. හැබැයි දේශපාලන පක්ෂ නායකයා කවුද? එන්නේ වගේ දේවල් දේශපාලන පක්ෂ ඉන්නේ කවුද කියන අපි දන්නවා. අන්නේ විවහාරික ඥානය තුළ එන්නේ විවහාරික හැදෑරීම තුළ අපි මේ දේශපාලන පක්ෂයෙන් ඡන්දය ලබා ගන්නවා. ඒ කියන්නේ දේශපාලන ක්‍රියාකාරකමක් සිදු කරනවා. හැබැයි තව දේශපාලනය අපිට ශාස්ත්‍රීයව හදාරන්න පුළුවන්. ඒ කියන්නේ මම අර කිව්වේ දේශපාලන විද්‍යාව තුළින් කරන අපේ දේශපාලනයේ ශාස්ත්‍රීයව හදාරීමක් කියලා. ඒ කියන්නේ විධිමත් ක්‍රමවත් දේශපාලනය පිළිබඳ හදාරලා පුරවැසියන්ට දේශපාලන සහභාගී වෙන්න පුළුවන්. දැන් සමහර පුරවැසියෝ අපේක්ෂකයෝ විදිහට ඉදිරිපත් වෙනවා නේද? ඒ අපේක්ෂකයන් විදිහට ඉදිරිපත් වෙන දේශපාලනය ගැන ඒගොල්ලන්ට ශාස්ත්‍රීය දැනුමක් ඕන වෙන්නේ. දේශපාලනය කරන්න තියෙන උනන්දුව කැපවීම අනිෂ්ඨානය තමයි අවශ්‍ය වෙන්නේ. හැබැයි සමහර රටවල කියනවා පුරවැසියෝ අපේක්ෂකයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙනවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ දේශපාලන ක්‍රියාකාරකමන ඡන්දෙට ඉදිරිපත් වීම කියන්නේ. එහෙම දෙයක් කරනවා නම් ඒගොල්ලන්ට දේශපාලනය පිළිබඳ ඒගොල්ලෝ ශාස්ත්‍රීය හැදෑරීමක් කරලා එන්න ඕනේ. ඒ වගේම තවත් උදාහරණයක් මම කියන භූටානය. භූටානය කියන රටේ ඒගොල්ලන්ගේ නීතියක් තියෙනවා පාර්ලිමේන්තුවට පත් වෙන මේ පාලකයෝ එන්නේ පාලකයන්ට දේශපාලනය පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ දේශපාලනය ගැන ශාස්ත්‍රීය වශයෙන් ඉගෙනගෙන එන්න ඕනේ කියලා. අන්න ඒ ආකාරයට සමහර රටවල් වල තියෙනවා අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා මිනිස්සුන්ට දේශපාලනය පිළිබඳ අපේක්ෂකයන් විදිහට ඉදිරිපත් වෙන පුද්ගලයන්ට දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් අවශ්‍යයි කියන එක. අන්න මෙන්න මේ විදිහට විවහාරික හැදෑරීම යටතේ ශාස්ත්‍රීය හැදෑරීම යටතේ මිනිස්සු විවිධ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒ වගේම දේශපාලනය ජාතිකව සිදු වෙනවා ජාත්‍යන්තරව සිදු වෙනවා. ජාතිකව සිදු වෙනවා කියන්නේ රටක් ඇතුළත සිදුවන දේශපාලනය. මේ රටක් ඇතුළත සිදුවන දේශපාලනයේ ප්‍රධානම ක්‍රියාධරයා තමයි පුරවැසියා කියන්නේ. ජාතික දේශපාලනයේ ප්‍රධානම ක්‍රියාධරයෙක් තමයි පුරවැසියා. ජාතික දේශපාලනයේ ප්‍රධානතම ක්‍රියාධරයෙක් තමයි කවුද? පුරවැසියා. මොකද ඉතින් ජාතික දේශපාලනය කියන්නේ රටක් ඇතුළත සිදුවන දේශපාලනය නා.
ඒ රට ඇතුළේ දේශපාලනය පවත්වාගෙන යන්න. එතකොට ආණ්ඩුවක් පවත්වාගෙන යන්න. ඒ ආණ්ඩුව පත් කරන්නේ ජනතාවනේ. ඉතින් ඒ කියන්නේ ජාතික දේශපාලන වල ප්‍රධාන ක්‍රියාධරයෙක් තමයි පුරවැසියෝ. ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනය. ජාත්‍යන්තර දේශපාලනය කියලා අපි කියන්නේ රටවල් රටේ සිදුවෙන දේශපාලනය. මේ රටවල් රටේ සිදුවෙන දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාධරයෝ තමයි අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන. උදාහරණ වශයෙන් කිව්වා රටකුරුස් සංවිධානය, ශමා සංවිධානය වගේ. මේ රටකුරුස් සංවිධාන තුළ ශමා සංවිධාන තුළ ලෝකේ බොහෝ රටවල් වල ජනතාව මෙවැ සමාජිකත්වය ලබා දෙනවා. ඒකත් මෙවැ සමාජිකත්වය ලබා දෙනකොට පුරවැසියෝම තමයි. ඉතින් පුරවැසියෝ මේ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන හරහා ජාත්‍යන්තර දේශපාලනයට සම්බන්ධ වෙනවා. කියන්නේ ජාතික දේශපාලනයටත් පුරවැසියෝ සහභාගී වෙනවා. ජාත්‍යන්තර දේශපාලනයටත් පුරවැසියෝ සහභාගී වෙනවා. මෙන්න මේ ආකාරයට පුරවැසියෝ දේශපාලනය ගැන උනන්දුවක් දැක්කුවත් උනන්දුවක් නොදැක්කුවත් ඒ වගේම දේශපාලනය කිරීම තුළිනුත් දේශපාලනය හැදෑරීම තුළිනුත් ඒ වගේම ජාතිකව වගේම ජාත්‍යන්තරව මිනිස්සු ඒ කියන්නේ පුරවැසියෝ දේශපාලනයේ සමාජ භාවිතයක් විදිහට පාවිච්චි කරනවා. ඉතින් අපිට ඒකෙන් මෙන්න මේ නිර්වචනය ඒ කියන්නේ දේශපාලනය යන පුරවැසියන් සහභාගී වන සමාජ භාවිතය කියන නිර්වචනය හොඳටම පැහැදිලි වෙනවා.